කාදිනල්තුමා යනවා CID එකට කියලා කියනවා මම මේක දැනන් හිටියේ නෑ. එක කියනවා. ඒක තමයි. ඒක හරි. එතකොට මොකද්ද වෙන්නේ? කාදිනල්තුමා දැනන් හිටියනම් ඔන්න පරීක්ෂණය හෙළි වෙනවා. කාදිනල්තුමා වැරදි. අහු වෙනවා. හරි. කාදිනල්තුමා දැනන් හිටියේ නැත්තම් CID එක වැරදි. අනිවාර්යයෙන්. ඒ CID කෙනෙක් මේක දැනුම් දෙන්න ඕනේ. මාර වැඩේනේ. මාර වැඩේ උනේ තමයි අන්තිමට කියන්නේ. කරුණා කරලා කියලා CID පැමිණිල්ලක් කරන්න CID එකෙන් මට මේක දැනුම් දුන්නේ නැහැ කියලා. අද හවසම යන්න. අද හවසම යන්න. කතෝලික සභාව සහ එක්තරා කල්ලි කණ්ඩායම් කිහිපයක් ඍජුවම මේ සුරේෂ් සලේව වැරදිකරු කරලා ඉවරයි. ඒ කියන්නේ නඩු තීන්දුව දෙන්න කලින්ම එල්ලුම්ගස්සේ වල සියලු නඩු තීන්දුව දීලා ඉවරයි. දැන් ඒ අසාධාරණ ඒක අසාධාරණ එක්සමින් කියන්නේ අධිකරණය හරහා මේක විමර්ශනය වෙලා සුරේෂ් සලේ වැරද්ද කළා තියෙනවා නම් දඩුවම් දෙන එක වෙනම කතන්දරයක්. ඊට කලින් මේ නඩු තීන්දුව දීලා ඒ වැඩේ කරන එක අනුමත කරන්න බෑ. එතකොට මේ සිද්ධිය ගැන මධ්‍යස්ථව හිතන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සමිත් මේ අසාධාරණ විරුද්ධව හඬ නගන්න පටන් ගත්තා. සහ දැන් අපි දැන් සමහර දේවල් තියෙනවා සමිත් දැනගත්තත් සැකයක් තිබ්බත් නොකිය ඉන්න දේවල් තියෙනවනේ. දැන් කාදිනල්තුමා සම්බන්ධව සැකයක් තිබුණත් අපි වුණත් සමිත් එක්තරා අවස්ථාවක නිහඬ විදිය මොකද නේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ. ආගමික සංස්ථාව නියෝජනය කරන කෙනෙක්. ආගමික එක්තරා ආගමක නායකයෙක්නේ. ඒ නිසා සැකයක් තිබුණත් අපි ඒක කාලයට ඉඩ දීලා නීතියට ඉඩ දීලා අපි බලාගෙන හිටියා. හැබැයි මේ සීමාව ඉක්මවා යනවා කියලා තේරිච්ච ගමන් අර අපේ සීමාවරුත් පොඩ්ඩක් අපිට හැම කරන්න සිද්ධ වෙනවා. දැන් මේක හෙලිදරව් කරේ මේ උදේකම්මන්පිල මෙතුමා නේද? උදේකම්මන්පිල මෙතුමා කීප දෙනෙක් මේ සම්බන්ධව කතා කරා. අපිත් ඒ ගැන කතා කරා. එතකොට කාදිනල්තුමාගේ හැසිරීම එතුමාගේ ඉතිහාසයේ මේ පාසු ප්‍රහාරයත් එක්ක ගැට ගැහිලා තියෙන කාරණා සම්බන්ධව සමාජයේ කතා වෙන පටන් ගත්තන් පස්සේ මේ සුරේෂ් සලේට එල්ල වෙලා තිබ්බ ඇඟිල්ල හිමින් කාදිනල්තුමාට එල්ලෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ කාදිනල්තුමාත් මේ සිද්ධිය දැනගෙන හිටියා. පාසු දින දේව මෙහෙර සහභාගී වෙන්නේ නැහැ. ඊට පස්සේ උදේකම්මන්පිල හිටපු අමාත්‍යර මේ බරපතල ප්‍රකාශයක් සිද්ධ කරා. ඒ කියන්නේ කාදිනල්තුමා තමන්ගේ දුර කාලයේ 4 වතාවක් දික් කරගන්න මේ පාසු ප්‍රහාරය දඩමීමා කරගෙන තියෙනවා කියලා. එතකොට මේ සියලු දේවල් එක අපි දැක්ක පහුගිය දවස්වල කතෝලික සභාවෙන් මෙහෙවන YouTube channel Facebook page වෙන්න ඕනේ. ගොඩාක් දැන් මේ කාදිනල්තුමා එහෙම නැහැ. අපිට විශ්වාසයි. එයා එහෙම නැහැ. ඒ වගේ ලොකු කැම්පේන් එකක් අරගෙන යනවා. ඒ කියන්නේ මේක රිදිලා කියන එක අපිට තේරෙනවා. කාට රිද්දන්න උවමනාවක් නෙවෙයි. නමුත් අර ඕනම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියෙනවනේ. ඒක නිසා ඒක මේ තොරතුරු හෙළිදරව් කිරීමක් හැමෝම කරේ. ඒ පාර්ශ්ව තේරුම් ගන්න ඕනේ. දැන් මේකට ලියුමක් යවලා තියෙනවා නේ. ලියුමක් යවලා තියෙනවා මේ කාදිනල්තුමාට මේ සමාජයේ නෙල්ල වෙන මේ චෝදනා සම්බන්ධව කනගාටුවටපත් වෙනවා කියලා කතෝලික සභාවෙන් ලියුමක් ගහලා තියෙනවා. අපිට කනගාටුයි. නිසා අපි අපේ එපිසෝඩ් එක සමින් මේකට හොඳ උත්තරයක්ත් දුන්නා. ඒ කියන්නේ දැන් කාදිනල්තුමාට චෝදනාවක් එල්ලෙනවා නම් මෙතුමා පාසු ප්‍රහාරය එල්ල වෙද්දී ඒ සම්බන්ධව කලින් බුද්ධියස දැනුවත් කරලා තියෙද්දී කාදිනල්තුමාත් මේ ගැන දැනුවත් හිටියා කියලා සමාජයෙන් චෝදනාවක් එනවා. මේක බරපතල චෝදනාවක්. එතකොට ඒ වගේම කාදිනල්තුමා තමන්ගේ දූර කාලේ ඉක්මවා ඒ තනතුරේ රැඳී ඉන්න ලියුම් යවලා තියෙනවා කියලා වතිකානුවට මේ පාසු ප්‍රහාරයේ විමර්ශ ඉවරනකම් මට මේක ඉන්න දෙන්න කියලා. එතකොට මේ පාසු ප්‍රහාරයෙන් අනියමාකාරයෙන් මේ වාසියක් කාදිනල්තුමා ලබාගෙන තියෙනවා කියලා චෝදනාවක් තියෙනවා. එතකොට මේකට දෙන්න තියෙන හොඳම උත්තරය තමයි සමිත් මේ විදිහට නෙමෙයි. ලියුම් ගහලා Facebook එකේ කැම්පේන් කරලා මාධ්‍ය සාකච්ඡා තියලා ප්‍රෙස් තියලා තැන් වල වොයිස් කට් දීලා මේක විසඳන්න බෑ. ජනමතයට මේක කරලා නේ බෑනේ. මේකට අපි යෝජනාවක් කරන්න සමිත්. මේකට කරන්න ඕනේ දැන් අනිත් අවස්ථාවල කරනවා වගේ. කතෝලික සභාව දැන් මේ පාසු සිද්ධියට ගිහිල්ලා හැරෙන තැපැල්ලෙන් ගිහිල්ලා පැමිණිලි කරනවා. CID යනවා. අධිකරණයට යනවා. ඒ වගේ කාදිනල්තුමා මේක දැනන් හිටියේ නෑ. ඔව්. කියලා මේ බොරු චෝදනාවක් කරනවා. දන්නේම නෑ. ඔව් බොරු චෝදනාවක් මේ කරන්නේ කාදිනල්තුමාට. කාදිනල්තුමා මේක දැනන් හිටියේ නෑ. ඒක නිසා මේ බොරු පැමිණිලි මේ බොරු චෝදනා කරන්නට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඔව් ඒක අපි ඉල්ලන්නේ ඒක කරන්න කියලා කාදිනල්තුමාට පුළුවන් අධිකරණයේ පිටපත නැත්නම් CID එකට යන්න පුළුවන්. එතකොට CID පරීක්ෂණයක් කරයි කාදිනල්තුමා මේක දැනගෙන හිටියද නැද්ද? කියන්නේ උන්වහන්සේට ගන්න තියෙන හොඳම පියවර තමයි ඒක. ඒක කරොත් මොකද වෙන්නේ කියලා මම ඔයාලට කියන්නේ. අපි දන්නේ නැහැ නේද? මම කියන්නේ. කාදිනල්තුමා යනවා CID එකට කියලා කියනවා මම මේක දැනන් හිටියේ නැහැ. එක කියනවා. ඒක තමයි. ඒක හරි. එතකොට මොකද්ද වෙන්නේ? කාදිනල්තුමා දැනන් හිටියනම් ඔන්න පරීක්ෂණය හෙළි වෙනවා. කාදිනල්තුමා වැරදි. අහු වෙනවා. හරි. කාදිනල්තුමා දැනන් හිටියේ නැත්තම් CID එක වැරදි. අනිවාර්යයෙන්.
ඒ CID කෙනෙක් මේක දැනුම් දෙන්න ඕනේ. මාර වැඩේනේ. මාර වැඩේ උනේ තමයි අන්තිමට කියන්නේ. මාරනේ ලංකාවට. අපි ඒකයි කියන්නේ කරුණාකර කාදිනතුමනි මේ අබෝධ චෝදනා ඔබ වහන්සේ පිළිගන්න එපා. ඔව්. කරුණාකරලා කියලා CID පැමිණිල්ලක් කරන්න. CID එකෙන් මට මේක දැනුම් දුන්නේ නැහැ අද හවසම යන්න. අද හවසම යන්න. දැන් මේකේ මොකද්ද තව කියලා තින්නේ දැන් මේකේ මේ ලිපියේ කියලා නැහැනේ මේ දැනගෙන හිටියේ නැහැ කියලා. ඔව් නෑ ඒක ඒක මගේ අල්ල. හරිද ඒක පැත්තකින් තියනවා දැන් මේ අභූත චෝදනා අපි මේ ප්‍රතික්ෂේප කරන්නේ මේ දිගින් දිගටම තනතුරේ රැඳීම සඳහා කරපු ඉල්ලීම් ගැනනේ. ඒකටනේ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ. Taman දැනගෙන හිටියා කියන එක කොහෙවත් ඔක ප්‍රතික්ෂේප කරලා නැහැ නේද? එහෙම කියලා දැන් මේ දැන් සාමාන්‍ය අවුරුදු 75 සම්පූර්ණයෙන් පස්සේ සමෙත් ඉල්ලා අස්සීමේ ලිපියත් වතිකානුවට යවනවා. ඒක බාර ගන්නවද නැද්ද කියලා තීරණය කරන වතිකානුවෙන් ඉල්ලු. ඒක එහෙම වෙන්නේ නැති. ඒ උන්වහන්සේ යවවලු. මේ සබ්ජෙක්ට් එක අපි දන්නේ නැහනේ. ඒක එහෙම වෙන්නේ නැති. අපි ඒක පිළිගන්නේ. එතුමාලා කියනවා ඒක අපි පිළිගන්නවා. හැබැයි එතනින් එහාට මේ තනතුරේ ඉන්න මට අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කරාද නැද්ද කියන එක ගැන මෙතන සඳහන් නැහැ නේද? ඒ කියන්නේ මෙතුමාගේ ඉල්ලාසීම යවන්නේ නැති ඒක අපි නැහැ කියන්නේ. මට ඔකට පුළුවන් වැඩක් කරන්න. ඒ කියන්නේ දැන් මේකත් CID එකට යවුවොත් එහෙම CID එකේ ඉන්න එක්කෙනෙක් ගිහිල්ලා මේ වතිකානෙන් අහනවා ගිහිල්ලා දැන් මේ ඇත්තටම ආවද ටීම් එක ගිහිල්ලා ටෝර දාලා සල්ලි කරලා කෝටි ගාණක් නැති කරලා විනාශ කරලා දැන් හිතන්නකෝ දැන් රනිල් වික්‍රමසිංහ එංගලන්තේ ගිහිල්ලා කරපු සංචාරය හොයන්න මෙහෙන් කට්ටියක් ගියා මේ දැන් මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන විදිහෙන් කරපු උන්ගේ වීතම වැඩි අරට වඩා හරිද දැන් මේකටත් ඕන නම් ඉතින් වතිකායට කට්ටියට යන්න පුළුවන්